හායි මේක මගේ දෙවනි තෙමු ඕඩර් එක. මම මේකේ අයිටම් 7ක් දැම්මා. අපි බලමු ඒවා කොහොමද කියලා. මේක මට එන්න තිබ්බේ අන්තිම දවස අප්‍රේල් 1 වෙනිදා. මට මේක මාර්තු 31 රෑ තමයි හම්බුනේ. හම්බුන ගමන් මම ගන්න බැලුවා හැබැයි. මේක ඔයිල් බ්‍රෂ් එකක්. ඒ කියන්නේ අර අපි බනිස් වගේ දේවල් හදනකොට උඩින් තෙල් ගන්න අන්න එහෙම පාවිච්චි කරන එකක්. මේක මම හිතුවට වැඩිය ටිකක් පොඩි. ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන එක ඔයිට වැඩිය ටිකක් ලොකුයි. මං එහෙම එකක් කියලා හිතාගෙන තමයි දැම්මේ. හැබැයි ඒක පොඩි. මේක බාත්රූම් වල වගේ අර සබන් තියලා තියන්න පුළුවන් එකක්. අන්න එහෙම එකක්. ඒකේ ඔය යට කෑල්ලෙන් අලවන්න තමයි තියෙන්නේ. මේක කී ටැග් එකක්. ඒකත් හරිම පොඩි ගාණක් වුණේ. රුපියල් 200කටත් වැඩිය අඩුයි. ඒකත් හොඳයි. මේක නම් iPhone back cover එකක්. ඒක මං හිතන විදියට 400 ගාණක් වගේ වුණා. හැබැයි ඒකත් හොඳයි. මේක නම් මං හිතුවට වඩා පොඩි. හැබැයි ඒකේ ගහලා තියෙනවා මිනි නේල් ක්ලිපර් කියලා. මම තමයි බලන්නත් දාලා තියෙන්නේ. ඒක ටිකක් සයිස් එකෙන් පොඩි. මම අර ලංකාවේ සාමාන්‍යයෙන් තියෙන සයිස් එක කියලා හිතන් තමයි දැම්මේ. හැබැයි ඒක පොඩි. හොඳට කැපෙනවා. හැබැයි චූටි. මේක මාළෙකුයි කරාඹු දෙකකුයි තියෙන එක සෙට් එකක්. මාළෙටම ගැලපෙන්න කරාඹු දෙක තියෙනවා. ඒකත් මතක විදිහට 400 ගාණක් තමයි උනේ. මම ගණන් ටික දාන්නම් යටින්. ඒකත් ඒ ගානට වටිනවා. මොකද කරාඹු දෙකයි මාළෙයි සෙට් එකම තමයි ඒ ගාන උනේ. ඊළඟට තියෙන්නේ නම් මම මේ ඕඩර් එකේ ආසාවෙන්ම දාපු එක. මේක සාමාන්‍යයෙන් 1700 ගාණක් විතර තමයි පෙන්නන්නේ තෙමු එකේ. හැබැයි කොහොම හරි මම ඕඩර් කරපු දවසේ ඔෆර් එකක් හින්දා මට රුපියල් 700 ගාණකට තමයි මේක ගන්න පුළුවන් වුනේ. ඉතින් ඒක ලාභයි. 700 ගාණට මේ වගේ බෑග් එකක් මම හිතනවා ඒක ගොඩක්ම ලාභයි කියලා. හරි එහෙනම් ඔන්න ඔච්චරයි මගේ පැකේජ් එකේ තියෙන්නේ. බයි.